Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න පහුගිය දවස්වල හොඳටම වැස්ස නිසා වටේ තියෙන පළවැල ටික නෙලා ගන්න හම්බ වුණේ නැහැ. ඉතින් මිරිස් ටිකත් හොඳටම ඉදිලා ඒ වගේම බටු තක්කාලි වගේ දේවලුත් තියෙනවා කඩා ගන්න. ඉතින් පොඩ්ඩක් අවුව වැටුණ වෙලාවේ අද දවසේ මම හදන්නේ මගේ ඒ වැඩ ටික කරගන්න. ඉතින් මම මිරිස් ටික මේ විදිහට කැඩුවා. ඉතින් බටු ගහේත් එක ගහක් නෙවෙයි බටු ගොඩක් තියෙනවා. නමුත් එක ගහක හොඳ ලොකු බටු ටිකක් හැදිලා තිබුණා. ඉතින් ඒකත් මම අද මේ විදිහට කඩා ගත්තා දවාලේ කෑමට ගන්න. ඉතින් මේ බලන්න මම කිසිම වසවිස රසායනික දේවල් දාලා නෙවෙයි මේ බඩු හදලා තියෙන්නේ. අර මගේ ඉවතලන බිම්මල් වගා මළු වලින් හදන කාබනික පොහොරයක භාවිතා කරලා තමයි මම මේ බඩු හදලා තියෙන්නේ. බලන්න කිසිම ලෙඩක් නැහැ මේ බඩු. ඉතින් උයන කොටත් හොඳට තිබුණා. එක පණුවෙක්වත් කිසිම ලෙඩක්වත් තිබුණේ නැහැ. මේ වැලි තමයි පොඩ්ඩක් ගෑවිලා තියෙන්නේ. ඉතින් වැස්සට වතුර වැටෙනකොට වැලි හිලා ඒ ඇරෙන්න කිසිම අවුලක් තිබුණේ නැහැ මේ බටු වල. ඉතින් ඔයාලටත් පුළුවන් ලේසියෙන්ම මේ විදිහට වගා කරලා අස්වැන්නක් ගන්න. ඉතින් ඇත්තටම මම අද මේ එළියට බැස්සේ. අද බැස්ස ටිකක් අඩු නිසා ඔයාලත් එක්කම මම අර හිටවපු මගේ ගෝරක තක්කාලි පැල ටික පේනවනේ දැන් හොඳටම උස ගිහිල්ලා. ඉතින් ඇත්තටම මේකට ආධාරක හිටවන්න දැන් කාලෙත් හරි. නමුත් ඉතින් එළියට බහින්නවත් බැරි තරමට අපිට හොඳටම වහිනවා. ඉතින් අපි ඉන්නේ තෙත් කලාපේනේ. ඉතින් ඒ නිසා මේ කාලෙට මාස ගාණක් එක දිගටම අපිට වහිනවා. ඉතින් ඒ නිසා එළියට බහින්නවත් විදිහක් නැහැ. ඉතින් අද පොඩ්ඩක් අවුව වැටුණු වෙලාවේ මම හිතුවා මේ වැටහිලි ටික හිටවලා මේකට ආධාරකයක් හදන්න ඕනි කියලා. ඉතින් මේ ලී ටිකක් කපලා ගෙනත් දාලා ගොඩක් දවස් හස්බන්ඩ් මම ලී ටික කපා ගත්තා. නමුත් ඉතින් ඒ ටික හිටවලා මේ ටික බැඳ ගන්නවත් මට වෙලාවක් තිබුණේ නැහැ නේ ඇත්තටම. වැස්ස නිසා ඒකට සුසු වෙලාවක් හම්බුන්නේ නැහැ. මොකද කොයි වෙලේ බැලුවත් වහිනවා. ඉතින් ඔන්න අද මම මේ විදිහට ලී ටික හිටවලා මේකට ආධාරකයක් හදන්න තමයි හදන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලත් එක්කම හිටවපු මගේ මිරිස් ගස්. ඉතින් මේ බටු ගෙඩි දෙක තමයි මම ඉස්සෙල්ලා ඔයාලත් එක්කම කැඩුවේ. ඉතින් මේ වීඩියෝ එක ඊට කලින් ගත්තේ. ඉතින් බටු ගෙඩිත් හැදිලා ඒ වගේම මලුත් තියෙනවා. හැබැයි ඉතින් මේ වැස්ස වැඩි වුණාම සමහර වෙලාවට මේ ලපටි ගෙඩිත් එතකොට මලුත් වැටිලා යනවා සමහර වෙලාවට වැස්ස වැඩි නිසා. ඉතින් ඔන්න මිදුළු වැඩක් කරන්න අපහම මේගොල්ලන්ගෙනුත් බේරෙන්න බෑ. මේගොල්ලෝ දුවගෙන එනවා නටන්න. ඉතින් ඒගොල්ලෝ කැමති නැහැ එක්කෙනෙක් පුරතල් කරනවා. ඉතින් ඒ නිසා ඔන්න දෙන්නම කෑ ගහගෙන එනවා. මේ එක්කෙනෙක් මගේ ළඟට එනකොට අනිත් එක්කෙනා කැමති නැති නිසා ඉතින් මේගොල්ලෝ මේ විදියට හරි චණ්ඩි. ඉතින් මේ ළඟදී රිලෙවෙකුත් මරලා දැම්මා මේ දෙන්න. සාමාන්‍යයෙන් කවුරුත් අපේ ගෙදරට එන්නේ නෑ මේ බල්ලෝ දෙන්න නිසා. ඉතින් මේ හොඳ ස්පෙෂල් බල්ලෝ නෙවෙයි. ඉතින් සාමාන්‍ය වල් බල්ලෝ. ඉතින් පාරේ ඉඳලා ගෙනල්ලා හදපු එක්කෙනෙක් තමයි මේ කෙනෙක් නම්. ඉතින් මේ විදිහට මම මේ වලවල් ටික හරියට නිසි පරතරයක් ඇතුළු ලපුඩු කරගෙන මේ විදිහට පෝච්චි ටික හෙට මෙහෙට කරලා හිටව ගන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම මම ගොඩාක් ගැඹුරට වලවල් කඩලා බොහොම ශක්තිමත් විදිහේ වැටක් හිටුවේ නැහැ. මොකද මම මේ වැටහිලීන හිටවන්නේ ඉතින් මේ ලී සාමාන්‍යයෙන් ඉක්මනටම පැලවෙනවා. ඉතින් අපේ මිදුවේ කොහේ යන්නත් මේවා ඉක්මනින්ම මුල් අල්ලලා පැලවෙනවා. ඉතින් ඒක නිසා මුල් අල්ලලා මේක ඉක්මනට ශක්තිමත්ව හැදෙන නිසා බොහෝම ලොකුවට වලවල් කඩලා මේව වල දාන්න ඕමනාවක් නැහැ. ඉතින් මම ඒ නිසා සාමාන්‍ය දුරකට තමයි මේව හිටව ගත්තේ. ඉතින් ඇත්තටම මේ තක්කාලි ගස් සාමාන්‍යයෙන් ටිකක් උස යනවනේ. එතකොට ඒක මේ අර තක්කාලි එහෙම හැදෙනකොට බර වැඩි වෙනකොට පැලේ වැටෙන්න බලනවා හිට මෙහෙට. ඉතින් අතු බෙදලා යනකොට ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම අපි මොනවා හරි ආධාරක හිටවන්න වෙනවා මේ තක්කාලි වලට. ඉතින් ඒක නිසා තමයි මම මේ හිටවන්නේ. ඉතින් මේ පෝච්චි වල මම මේ ටිකක් ඉඩ තියලා තියෙන්නේ ආපහු පොහොර එහෙම දාන්න ඕන නිසා. හැබැයි ඉතින් ඒකෙනුත් මට පොඩි අවශ්‍යයක් තමයි උනේ. මොකද මේ දවස්වල හොඳටම වහිනවනේ. ඉතින් අද මම මේ ටික හරි ගස්සලා ලස්සනට ආධාරක හදලා පැල ටික කෙලින් හදලා තිබ්බට අද රෑම හොඳටම වැස්සා. ඉතින් පහුවදා වෙනකොට මේ පෝච්චි වල හොඳටම වතුර පිරලා තිබුණා. ඉතින් ඇත්තටම සිදුරු කරපු පෝච්චි වල මම මේවා හිටවලා තිබ්බට අර පස්තද වෙනකොට එහෙම සිදුරු අවහිර වෙලා වෙන්නේ නැද්ද? සමහර පෝච්චි වල හොඳට ජලවාහනය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ඒකටත් ඉතින් පිළියමක් යෙදුවා පහුවදා දවසේ. ඉතින් මේ වීඩියෝ ටික ගන්නකොට හොඳටම හවස් වෙලා. ඉතින් ඒ නිසා තමයි මේ අඳුරු වෙලා වගේ තියෙන්නේ. මොකද හවස 5:00 විතර වගේ වුණා මම මේ වැඩේ ඉවර කරනකොට. ඉතින් මේ විදිහට අපි මේ වැල් බඳිනකොට දෙපැත්ත මාරු වෙන්න වැල බැඳ ගන්න ඕන. පැලේ හට මෙහාටයි වැටෙන්නේ නැති වෙන්න. ඉතින් මම මේ ටික බැඳලා ඉවර වෙලා මේ වගේ හැදිලා තියෙන වල් පැල ටිකත් ගලවලා මම අර පහුගිය දවස්වල ගහලා තිබුණු පොඩි කෝටු පැල වැටෙනවට ආධාරක දීලා තිබුණේවත් මම මේ විදිහට ගලවලා අයින් කරා.
ඉතින් ඇත්තටම අර ඉනි හිටවලා ආධාරක කරනවට වඩා අර පැල ටිකට දිගටම මේ විදිහට වැල් බැඳලා ආධාරක හදපුවාම ඇත්තටම ලස්සනයි. ඉතින් පැල ටික ඔක්කොම එක යායකට අපිට හදා ගන්න පුළුවන් නේ. ඉතින් මේ ලෙඩ වෙලා වගේ තියෙන කොලත් මම මේ විදිහටම කඩලා දානවා. කඩලා දාලා මේකට සුදුරුණු ස්ප්‍රේ ගහන්න තමයි මම මේ ලැහැස්ති කරන්නේ. ඉතින් සාමාන්‍ය මේ තක්කලි ගස්වල එහෙම ලෙඩ වෙලා තියෙන කොළ දැක්කොත් මම ඒව වෙලම කඩලා දානවා. ඉතින් බටු මිරිස් ගස්වල උනත් එහෙම තමයි. එහෙම කඩලා දාන්න නැත්නම් ඒක පැතිරිලා යනවනේ. ඉතින් ඒක නිසා ඉතින් ඔන්න බලන්නකෝ මගේ තක්කලි පැර ටික මගේ වැඩේ වුණාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තිබුණේ. ඉතින් මෙතන මම හිටවලා තියෙනවා මේ එළබටු පැර ටිකක් තවන් දාලා. මෙතන තියෙන්නේ මගේ බටු ගස්, මිරිස් ගස්. ඉතින් ඒ ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් ඔන්න බලන්නකෝ පවෝදා වෙලා තිබුණ වැඩේ මම ඔයාලට කිව්වේ. ඉතින් මගේ පෝච්චි වල මේ විදිහට වතුර පිරලා තිබුණා. ඊට පස්සේ මම ඉතින් කරේ මේ වතුර ටික හලලා shopping bag වලින් මේක ටිකක් ආවරණය කරලා දැම්මා. පස් ටිකකුත් පුරවලා මේ බාන්නකො මුළුත් පෑදිලා. ඉතින් කොහොම තමයි අපි වගා කරනකොට ඉතින් අපේ පැත්තේ නම් ඇත්තටම මේ තෙත් කලාපේ හින්දා හුඟක්ම කරදරයි වහින කාලෙට. ඉතින් මම ඒ හින්දා මේක shopping bag වලින් ආවරණය කරලා දැම්මා. තව පස් ටිකකුත් මේකට එකතු කරලා. ඉතින් එහෙම තමයි මම පැල ටික පරිස්සම් කරගත්තේ මේ දවස් ටිකේ. හැබැයි ඉතින් තාමත් අපිට වැස්ස වහිනවා. ඉතින් ඉඩ තියන්න නැතුවත් බෑ මේ පැලවල පොහොර හිම ආපහු එකතු කරන්න ඕන නිසා මේ පෝච්චි වල මම ඉඩ තියලා තියෙන. ඉතින් මම හිතුවේ ඊයේ දවසේම මේකට තව පස් ටිකක් පොහොර ටිකක් එකතු කරන්න. හැබැයි හොඳ වෙලාවට මම පොහොර දැම්මේ නැත්තේ. මොකද දැම්මා නම් එහෙම වැස්සට ඒ සේරම හේදිලා යනවනේ. ඉතින් ඔන්න මේ විදිහට මම shopping bag ටිකක් දාලා ඒක ආවරණය කරගත්තා. මේ වැහි දවස් ටිකට හරි ටිකක් හරි මේක පරිස්සම් කරගන්න පුළුවන් හින්දා. හැබැයි ඉතින් වැස්ස වැඩි වෙනකොට මේ පණුව වගේ සත්තුන් හුඟක් වැඩි වෙනවා. ඉතින් මගේ මේ එළබටු පැල ටිකක් ඇත්තටම දවසට දෙකට වගේ පණුව ඇවිල්ලා විනාශ කරලා දැම්ම. මොකද සුදු ලුණු වගේ දෙයක් වුණත් ගැහුවට වැඩක් නැහැ මේ දවස්වල වැස්ස හුඳටම වැඩි නිසා. මොකද ගැහුවත් ඒවා ෂණිකව හේදිලා යනවා. ඉතින් ඔන්න බලන්නකෝ මම මිදුලට බැස්සම් මොන හරි වැඩකට ඔන්න එයත් එනවා මඩරාන්න. ඉතින් ඒව තමයි ගෙවල් අස්සට වෙලා ඉන්නේ. පොඩි උන් ඉතින් අම්මලා පස්සෙන් එනවනේ. ඉතින් එයත් උන් තමයි මොනවාම හරි කරනවා එළියට පැනලා. ඉතින් ඇත්තටම පොඩි ළමයින්ට වැලි, මඩ, වතුර වගේ දේවලුත් අල්ලන්න දෙන්න ඕන. ඉතින් ඒගොල්ලන්ගේ මනස වර්ධනය වෙන්න. ඉතින් ඒ නිසා මම නම් ඒ දේවල්වලට බාධා කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හිතේ හැටියට ශ්‍රී කරගන්න ඉඩ ගන්නවා මම නම්. ඉතින් එහෙමනම් වීඩියෝ එකකින් මොන හරි දෙයක් ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඔයාලා කැමති වීඩියෝ ඕනම එකක් මෙතන තියෙනවා මගේ කාබනික වගාව ගැන. ඉතින් මේකේ තියෙන මුළු ප්ලේලිස්ට් එකම ඔයාලට පුළුවන් චෙක් කරලා ඔයාලා අවශ්‍ය වීඩියෝ එකක් බලන්න. ගිහින් එනම් හැමෝටම thank you.